විපක්ෂයේ කරුමය සහ පුරවැසියන්ගේ වාසනාව. අවුරුදු 76ක් පුරාවට රට කෑවායයි කියන කියමන කෙසේ වෙතත් අවුරුදු 40කට ආසන්න කාලයක් පුරාවට රට විනාශ වූයේ යයි කීවොත් එය නිවැරදි විය යුතුයි. වසර 30ක් පුරාවට පැවති LTT යුද්ධය ඊට ඍජුවම බලපෑ බව පිළිගත යුතු වුවද යුද්ධයට වඩා සුද්ධය ඉහළින්ම ක්‍රියාත්මක වූ බව නම් කාටත් නොරහසකි. හැබැයි ඒ විනාශයටත් වඩා අනුරගේ ආණ්ඩුව රටට ශාපයක්, ජාතියට කරුමයක් වී ඇති බව කියන්නේ මේ ටොයියෙක් හෝ බයියෙක් හදපු පෝස්ටුවකින්ය. වසර ගණනාවක් පුරාවට රට විනාශ කරමින් වංචාව, දූෂණය, නාස්තිය, කොමිස් ගැහිලි, පෞල්වාදය, ඥාති සංග්‍රහ, තමන් රජසැප විඳිමින් ජනතාව අපා දුකට ඇද දැමූ බලයෙන් මත් වූ පිරිසක් ඇපත් නැති වෙන්නම ගෙදර යැවීමට කටයුතු කළ අනුරගේ ආණ්ඩුව කර ඇත්තේ ඇත්තෙන්ම රටට ශාපයකි. ඒ වගේම රටට වැඩක් නැති උන්ට පමණක් වැඩක් ඇති අවුරුදු 5ක් පුරාවට දියවන්නාවේ පිස්සු කෙලින බහුතරයක් මගෝඩිස්ලාගේ පෙන්ෂන් එක නැත්තටම නැති කර දැමීම අනුර රටට කළ ශාපයකි. ඒක ජාතියට වඩා උන්ට කරුමයක් වී ඇත. මෙතුවක්කල් ජනාධිපති අරමුදල නම් බලය ඇති දේශපාලුවන්ගේ ප්‍රෝඩාකාරී අරමුදලෙන් උන්ට සිංගප්පූරු ගොස් ප්‍රතිකාර ගන්න, උන්ගේ දරුවන්ට රට ගොස් ඉගෙන ගන්න අවභාවිතා කළ අරමුදල ජනතා අරමුදලක් කිරීමම අනුර රටට කළ ශාපයකි. වසර 30-40ක් පුරාවට ඇමතිවරු, මන්ත්‍රීවරු, උන්ගේ හෙන්චයියන්, උන්ගෙන් යැපෙන සිවුරු රඳවනයන් භාවිතා කළ පැජරෝ, මොන්ටේරෝ, බෙන්ස්, BMW සංස්කෘතියට තිත තියලා ඉන්ධන දීමා සීමා කරලා, වාහන පර්මිට් නැති කරලා සැමට ඩබල් කැප් සංස්කෘතියක් ඇති කිරීමෙන් අනුර රටට කර ඇත්තේ ශාපයකි. කොළඹ 7ට වෙලා උන් පමණක් නොව උන්ගේ දරුවන්ද ඥාතින්ද වැජඹුණු සියලු බංගලාවන්, මන්දිර ජනතා සුභසිද්ධියට පත්කර අනුරගේ ආණ්ඩුව කර ඇත්තේද රටට ශාපයකි. කුඩු මද්ද්‍රව්‍ය ව්‍යාපාරය මෙරටින් තුරන් කරමින් දැවැන්ත මෙහෙයුම් අරඹමින් තරුණ පරපුර බේරා ගැනීමට කටයුතු කිරීම අනුර රටට කරන ශාපයකි. අල්ලන කුඩු මුදලාලිලා බේරා ගැනීමට හෙලිකොප්ටරයකින් ගොස් බදාගෙන ඉබගෙන රංගපෑමක් සිදු නොකිරීම අනුර රටට කරන ශාපයකි. ලාංකීය ඉතිහාසයේ කිසිදාක අහන්න නොලැබෙන ආකාරයට රට විනාශ කිරීමට මුල් වූ කම්බ හොරු සෙට් එකක් මහා උළුගෙදරට යැවීමට කටයුතු කිරීමම අනුරගේ ආණ්ඩුව රටට කරන ශාපයකි, කරුමයකි. මාධ්‍යවේදීන් ඝාතනය, උන්ගේ ඔලු කුඩු කිරීම, තාජුඩීන් ඝාතනය, ක්‍රිස් ගනුදෙනුව, මැණික් මලු, අයිතිකාරයන් නොමැති බංගලා, සුදුසුකම් නොමැතිව හමුදාවට බදවා ගැනීම, රටේ සල්ලි කාබාසිනියා කළ සිරිලිය ගිනුම්, කෝටිපතියන් වූ ආකාරය වැනි නඩු හබ දැන් එළියට එමින් පවතී. මුන්ට නිසි දඬුවම් පැමිණවීම අනුරගේ ආණ්ඩුව රටට කරන මහම ශාපයකි. 1957න් පසුව අයවැය හිඟිය 100%ට ගෙන ඒම රටේ කරුමයකි. 2025 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම ආදායම ඉපයුවේ රටේ කරුමයකටය. ලාංකීය ඉතිහාසයේ රටේ ජනාධිපති, අගමැති, ඇමතිවරුන්ගේ වරප්‍රසාද, දීමනා, රට සවාරි, වියදම් අඩු කරගෙන ඇත්තේද රටේ කරුමයකටය. වාහන 40ක් අයියා විමල්ගේ ඇමති බලයෙන් අවභාවිතා කළ මල්ලි අද අත්අඩංගුවේය. SPගේ මල්ලි බාර් පර්මිට් අරන් දෙන්න ලක්ෂ 275ක් පගාව ගහලා අද අත්අඩංගුවේය. මේවා අහන්න ලැබීමම අනුරගේ ආණ්ඩුව කරන කරුම වැඩය.
හොරු දූෂිතයෝ මිනිමරුවන් වංචාකාරීන් මෙන්ම රජයේ මුදල් අවභාවිතා කළ සුගීශ්වර නැතුව නින්ද නොයන දයාසිරිලාට අද කියන්න වෙලා තියෙන්නේ මේ හොරු ඔක්කොම හරි එකතු කරගෙන මේ ආණ්ඩුව පන්නමු කියලාය. ඇත්තෙන්ම මේ හැත්ත බුරුත්ත නම් රටට ශාපයකි, ජනතාවට කරුමයකි. නීතිය කෙසේ වෙතත් හෘද සාක්ෂිය සහ සදාචාරය පයිසකට පිළි නොගන්නා මෙවන්නන් රටේ තවත් ජීවත් වීම ජනතාවගේ කරුමයකි. චාමර සම්පත් කියන්නේ Tamanගේ ආණ්ඩුවක් යටතේ සියලු දෙනා නිදහස් කොට මේ තීන්දුව දුන් සියලු දෙනා ඇතුළට දමනවා කියලාය. මේ තීන්දුව දුන් ඇයෝ ඒවා කරන්නේ වරදාන අල්ලස් අරන් බවය. එහෙම කිව්වෙත් නීති විශාරද GL ළඟ තියාගෙනය. GLව බොරැල්ල හන්දියේ බැස්ස වුවහොත් ගෙදර හොයාගෙන යන්න දන්නේ නෑ කිව්වෙත් ඔය චාමරමය. චාමරගේ කියමන අධිකරණ පද්ධතියටම කළ අපහාසයක් නොවේද? SP දිසානායක මෙවැනි දෙයකට ඇතුළට ගියා නම් චාමරට නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද? ඇත්තෙන්ම මේවා අහන්න ලැබීම නම් ජනතාවගේ කරුමයක්ය. මෙතෙක් බලය හෙබ වූ පවුල් ගස් රටට මෙතරම් වින්නැහියක් කර තිබියදී උන් මත්තේම තාමත් නැහෙන පුරවැසියන් කීපද නමක් හෝ සිටීම රටේ කරුමයකි. තිරිසන් සතුන් පවා ආස Tamanගේ පැටවුන් සැප විඳින හැටි බලන්නටය. හැබැයි ඔළුව තිබුණාට මොලේ නැති ඇතමුන් ආස Tamanගේ ළමයින්ටත් වඩා මැදමුල්නේ ළමයිද උන්දලාගේ ළමයිද සැප විඳිනවා බලන්නය. ඒවා නම් ඇත්තෙන්ම කරුමය. මේ ආණ්ඩුවට ඡන්දය දුන් 58 ලක්ෂයකට බොහෝ කරුණු දෙස බලන් ඉන්න වෙලා තියෙන්නේද කරුමයකටය. මෙතුවක්කල් කළ හොඳ දෙයට වඩා විපක්ෂයට වෙනත් කරුණු ඉස්මතු කිරීමට සහ නිකරුණේ තුරුම්පු ලබා දෙන හැටි බලන් ඉන්න වෙලා තියන්නේ කරුමයටය. පල් හොරුන්ට නැවතත් එක කොටයකට නගින්න ඉඩදී ආණ්ඩුව බලා සිටීමම කරුමයකි. අහන නඩු මාස ගණන් ඇදී අපදිදී යන හැටි බලන් සිටීමම ඡන්දය දුන් ජනතාවගේ කරුමයක්ය. අමාරුවෙන් ලබාගත් ආණ්ඩුවක දෙතුන් දෙනෙක් පිස්සු කෙලින එකත් අපේ කරුමයක්ය. ඒ වගේම කන්ටේනර් පොහොර හැකර් ගනුදෙනුවල සැබෑ තත්ත්වය රටට හරියට පැහැදිලි කර සත්‍ය ඔප්පු කිරීමට නොහැකි වුණොත් ඒකත් අපේම කරුමයක්ය. එහෙම වෙලා නැවතත් මජර දේශපාලකීන් අතට බලය ගියහොත් එය මුළු රටටම ශාපයක් හා කරුමයක් වනු නොඅනුමානය. දැන් නම් බලයෙන් මත් වී රට අගාධයට පත් කළ දේශපාලුවන්ට කරුමය පරිසම් දී ඇති අතර නීතිය කඩිනමින් ක්‍රියාත්මක වීම පුරවැසියන්ගේ වාසනාවක් වී ඇත. ශර්ලි අනිල්ද සිල්වා.